ආයිබෝන් ඉතින් හැමෝටම ඔන්න අදත් මම මගේ වගාවේ වීඩියෝ එක වලට අරගෙන ඉනවා. ඉතින් ඇත්තටම අද වගාවේ මම පෙන්වන්න යන්නේ මේ අධික වර්ෂාව නිසා වගාවට වෙලා තියෙන දේ. අපි බලමු ඉතින් කොහොමද වගාවේ තත්ත්වය කියලා දැන්. අපි යමු අපේ කොච්චි වගාව බලන්න. ඉතින් මේ තියෙන මගේ කොච්චි වගාව. ඔයාලට පේනවා දැන් ගොඩාම කැලෑව වැහිලා තියෙන්නේ මේ. වැස්ස නිසා තමයි මට මේ සුද්ධ කරන්න බැරුව තියෙන්නේ. මොකද උදැල්ලක්වත් ගහන්න බෑ. මඩ ගොඩක්. ඉතින් අර හරි හිරිකිතයි සුද්ධ කරන්න ගියාම ඒ හින්දා මම සුද්ධ කරන්නේ නැතුව ඉන්න ඔය විදියට පායන කම්ම ටිකක් තියාගෙන හිටියා මම. ඉතින් තවත් ගොඩක් වැස්සොත් නම් මේක අතින් හරි ගලවලා දාන්න වෙනවා. ඊට අමතරව මගේ තියෙනවා බණ්ඩක්ක පෙළ කීපයක් මම විදිහට හදලා තියෙනවා. දැන් ඒවත් මේ විදියට කරල් හැවිලා තියෙනවා. ඉතින් බණ්ඩක්ක ගොඩක් වගා කරන්නේ නැහැ අපි. මොකද අපේ ගෙදරට අවශ්‍ය ප්‍රමාණය විතරයි අපි බණ්ඩක්ක වගා කරන්නේ. ඉතින් එකපාර ගස් හතරක් විතර හදා ගන්නවා. ඉතින් හොඳටම ඇති. ඊට අමතරව මම මෙතන හදලා තියෙනවා දම්පාට කොච්චි වලට පේනවා තාම පැල. ඉතින් ඒ වගේ දැන් කරල් මේ විදිහට හැදලා තියෙන සමහර වෙලාවන් තාම පිළිලා නැහැ. ඉතින් ගොඩක්ම මම වගා කරන්නේ සුදු කොච්චි එක. ඉතින් ඇත්තටම සුදු කොච්චිම වගා කරලා සාමාන්‍ය හැමෝටම මම අහල පාර අයට ඔක්කොටම කොච්චි නොමිලෙම දෙනවා. ඉතින් සමහරුන්ට ඇට දෙනවා, සමහරුන්ට කොච්චි කරල් දෙනවා. ඉතින් කොච්චි ඇත්තටම මම වගා කරායි කියලා මේක මේ ව්‍යාපාරික අරමුණකින් කරන වගාවක් නෙමෙයි. ගොඩක් දුරට මම කොච්චි අපේ හඳුනන හිත මිතුරන්ට අහල පාර අයට ඉතින් ගොඩක් නොමිල තමයි මේක දෙන්නේ. කොච්චි කරල් ටික කඩලා නොමිලෙම දෙනවා. ඊට අමතරව අපේ වීඩියෝ බලලා ගොඩක් දෙනෙක් කොච්චියට ඉල්ලනවා. පුළුවන් විදිහට හැමෝටම මම කොච්චියට යවනවා. සමහර අයට පෝස්ට් එකෙන් මම හිතන්නේ යන්නේ නැති ප්‍රශ්න තියෙනවා. දැන් දෙන්නෙක් විතර එහෙම කීවා කොච්චියට ආවේ නැහැ කියලා. මම එයාලට ආපහු යවුවා. ඉතින් මම තව දෙයක් වලට පෙන්නනවා. මෙතන මම හදලා තියෙනවා මේ වැරණි මිරිස් ගහක් මේ තියෙන බලන්න. ඇත්තට මේකේ මාර වැරණි මිරිස් ගොඩක් මම කැඩුවා. තාම තියෙනවා යන ආයෙත් අලුතෙන් මල් ඇවිල්ලා හොඳට කරල් අල්ලලා තියෙනවා. ඉතින් එක පැලයයි හදා ගන්න ඕනේ. පවුලට මැති වෙන්න වැරණි මිරිස් අපිට මේක ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පෙන්නන්න මේ එතනම හැදලා තියෙනවා මේ තව ගහක් මේ බලන්න. අපි පොඩි කාලේ හරිම ආසාවෙන් කප් පළතුරක් තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් ළමයි නම් මේවට කැමති නෑ. ඉතින් අපේ රටේ නම් මේවා කිසිම ගණන් ගැනීමක් වෙන්නේ නෑ. ඉතින් වෙන රටවල නම් මේවට මාර ඉල්ලුමක් තමයි තියෙන්නේ. මොකද ගොඩක් ගුණ පළතුරක් කියලා තමයි කියන්නේ. ඉතින් ඊට අමතරව මම තව ඔයාලට දෙයක් පෙන්නන්න මේ බලන්න මගේ ඩ්‍රැගන් ෆෘට් ගහ තමයි මේ තියෙන. අතර මේක දැන් මම කප්පාදු කරලා දැන් තියෙන්නේ. නැත්තම් මේක මහා විශාලව තිබ්බා. සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙපාරක් වගේ ඩ්‍රැගන් ෆෘට් මේකේ පළදාව අපිට ලැබෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ හිස්තැන කොට දැක්කහම මේ කොච්චි ගොඩක් මේකේ මැරිලා තියෙනවා. ඉතින් මේ මැරුණ තැන්වල මම මේ දම්පාට කොච්චිත් හදලා තියෙනවා මේ විදියට. තාම ඒවා පැල. ඉතින් ඒවත් පීදීගෙන යනවා මේ විදියට. ඉතින් ඇත්තටම කොච්චි ගහක් මැරුණාන් පස්සේ මම ඒකේ අලුතෙන් කොච්චි හදන්න යන්නේ නැහැ එතන. වෙන මොකක් හරි හදලා තමයි ඊට පස්සේ දෙපාරක් විතර වෙන මොකක් හරි හදලා තමයි ආයෙ අලුතෙන් කොච්චි පැලයක් හදන්න යන්නේ. ඉතින් මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. ඇත්තටම මේ මෙතන කැකිරි වැලක් හැදිලා තියෙනවා. ඇත්තටම මම හදපු එකක් නෙමෙයි. ඉතින් මේක ඉබේ හැදුන වැලක්. ඇත්තටම අපි කාලා වීසි කරන ඇට කොහේ හරි සතෙක් ගෙනල්ලා මේ විදියට පෙළවෙලා දැන් මේක ලොකු වැලක් බවට පත් වෙලා. ඉතින් මේ වගේ ලස්සන ගෙඩි දෙකක් තියෙනවා. ඔයාලට පේනවා මේ හොඳම ගෙඩි දෙකක්. ඉතින් මේක අද කඩන්න ඕනේ. ගොඩක් ඉදලා තියෙන්නේ. ඊට අමතරව තව මම දැක්ක ගෙඩි කීපයකුත් තව තියෙනවා. ඉතින් මේ ඇත්තටම බලන්නකො කොච්චර සාරවත් පොළවක්ද අපිට තියෙන. අපි හදන්න ඕනෙත් නැහැ. ඉබේ හැදිලා අපිට පළදාවක් ලබා දෙනවා. ඉතින් ඒ තරම් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ඉතින් ගෙදර ඉඩකඩ තියෙනවා නම් මේ විදියට අවශ්‍ය විදියට ඔයාලට වගාවක් දාගන්න පුළුවන්. වගාව කියන්නේ හරි මානසික සතුටක් ලබා දෙන දෙයක්. ඉතින් ඔයාලට පේනවා තවත් මෙතන තියෙනවා කෙකරි ගෙඩියක් මේ විදියට හැදිලා. ඉතින් ඒකත් ගොඩක් ලොකු වෙන්නේ නැහැ. මොකද අපි පොර දාලා නෙමෙයි මේවා ඉබේ හැදෙනවා මේ විදියට මේ දැන් ඔක්කොම මේවා සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරන්න තාම ඉතින් වැස්ස නිසා මම සද්ද නැතුව ඉන්නවා. මොකද හරි හිරිකිතයි. ඉතින් මේ බලන්න කොච්චර ලස්සනද කියලා කොච්චි. ඇත්තටම ඉතින් මෙන්න මෙතන ගහක් තියෙනවා මේ ඒක නම් මැරලා තියෙන්නේ. දැන් ඒක නම් ගලවලා විසි කරන්න ඕනේ. ඔය විදිහට ඉතින් සතියේ ගහ දෙකක් ඉතින් මැරලා යනවා. ඉතින් ඒවා අපි ඉවත් කරනවා. ඊට අමතරව මෙතන තව පොඩි කැකිරි වෙලක් මේ. ඒකත් මම හදපු ගන්න නෙමෙයි ඉබේම හැදිලා. ඉතින් ඒකත් ඔන්න ඔය තියෙනවා. ඉතින් ගෙඩි 3-4ක් අපිට කඩා ගන්න පුළුවන්. ඉතින් ගෙවත් එක වගා කරනවා කියන්නේ ඉතින් එක එක භෝග වර්ග වගා කරපුවාම අපිට සතියකට යම් ප්‍රමාණයක් එළවලු වලට යන වියදම අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක කෘමිනාශක විස රසායනික ද්‍රව්‍ය වලින් තොරව අපේ ගෙවත්තෙන් ලැබෙන හොඳ පෝෂණීය ආහාරයක්. ඉතින් එතනම පුළුවන් තරම් ගෙවත්තේ වගා කරලා අපි එළවලු ගන්නවා නම් අර නුවරඑළිය වගේ අධික ලෙස කෘමිනාශක එතකොට පෝරවර්ග රසායනික පෝර වර්ග දාන ඒවට වඩා අපිට හොඳ භෝගයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන වලට පේනවා හැමතැනම කැලෑ වැහිලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි මගේ කොච්චි වගාව තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා ආයෙ ඉතින් අර මැරුණ තැන් වලට මොනවා හරි හදලා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම කෙකිරි ගෙඩි දෙක කඩා ගත්තා. ඉතින් හොඳ කෙකිරි ව්‍යංජනයක් අපිට ඉතින් හදා ගන්න පුළුවන්.